අප මහ ගෞතම බුදුන් වහන්සේ දඹදිවේ වැඩවසන කාලයේදී රජ්ජුමාලා නම් දාසියක් එක්තරා එක නිවසක බැලමෙහෙවරකම් කරමින් ජීවත් වුණා. මේ රජ්ජුමාලා මේ නිවසේ කොච්චර හොඳට බැලමෙහෙවරකම් කරත් මේ නිවසේ ස්වාමිදුව නම් රජ්ජුමාලාට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඇය රජ්ජුමාලාව දකින හැම තප්පරයකදීම ඇයට වෛර කරන්න පටන් ගත්තා. ඇයට ඇගේ කේන්තිය පාලනය කරන්න බැරි තැන ඇය රජ්ජුමාලාට නිකරුණේ පහර දුන්නා. ඇත්තට මේ සංසාරගත වෛරයක්ද නැත්නම් ඇය රජ්ජුමාලාට ඊර්ෂ්‍යා කරනවද? රජ්ජුමාලා මෙහෙට එනවා. අනේ ඇයි නෝනා මට කතා කරේ? තමුන් ගෙදර වලන් ටික හේදුවද? ඔව් මම ඔක්කොම වලන් ටික හේදුවා. එහෙනම් මේ මිදුර චුට්ටක් අතු ගාලා දානවා. අනේ ඒත් නෝනා මම මේ ඔක්කොම අතු ගෑවනේ. මොකක්ද තමුන් මිදුර අතු ගෑවා? බලනවා මේක නිකන් හිට කුකුල් පවුර ගාලා වගේනේ. එහෙම වෙන්න බෑ මම මේව හොඳට අතු ගෑවා. දැන් තමුන් මාත් එක්ක එක ටික කියන්නත් වෙනවද? මෙහෙවරෙන් මම ඔබට හොඳ පාඩමක් උගන්වන්නද? අනේ නෝනා මට ගහන්න එපා මම මොකද ඇද්දක් කරේ නෑනේ. අනේ මාව අතාරින්න නෝනා. මට හුඟක් රිදෙනවා. තෝ හරියට මං කවුද කියලා දන්නේ නැතුව තමයි මාත් එක්ක එකට කියන් ආවේ. අද නම් මං තෝ ඉතුරු කරන්නේ. ස්වාමිදුව රජ්ජුමාලාට පහර දෙන්නේ කිසිම හිතක් පපුවක් නැතුව. ස්වාමිදුව දෙන ගුටි බැද රජ්ජුමාලා හුඟක් අමාරුවෙන් තමයි වෙසගෙන ඉන්නේ. ඉතින් දවසක් රජ්ජුමාලාට උදෑසනක හිතෙනවා තමන්ගේ කොණ්ඩේ නිසා තමයි ස්වාමිදුව ඇයට නිතරම ගුටි බැට දෙන්න කියලා. මොකද ස්වාමිදුව රජ්ජුමාලාට පහර දෙන්නේ එයාගේ කොණ්ඩෙන් අල්ලගෙන. ඉතින් මේ නිසා රජ්ජුමාලා තීරණය කරනවා තමන්ගේ කොණ්ඩේ ස්වාමිදුවට අල්ලගන්න බැරි වෙන්න කොටට කපා ගන්න. ඉතින් ඒ ස්වාමිදුවට ඇය කොණ්ඩේ අල්ලගන්න බැරි වෙන තරමට තමන්ගේ කොණ්ඩේ කපා ගන්නවා. ඉතින් ස්වාමිදුව දකිනවා රජ්ජුමාලාගේ කොණ්ඩේ කපාගෙන කියලා. රජ්ජුමාලා තමුන්ගේ කොණ්ඩේට මේ මොකද උනේ? මගේ කොණ්ඩේ මට හිසරදයක් නෝනා. ඒක නිසා මම කපාගත්තා. තමුන් හිතේ තමුන් ඔය කිය බොරුවට මං රැවටේ කියද? උඹ හිතේ උඹේ කොණ්ඩේ කැපුවට පස්සේ මං උඹට ගහන එක නතර කරයි කියලා නේද? අනේ නෑ නෝනා එහෙම නෑ. තවත් තමුන් මට බොරු කියනුත් වෙනවද? හිටපන්කෝ මං උඹට හොඳ වැඩක් කරන්න. රජ්ජුමාලා තමන්ගේ කොණ්ඩේ කපාගත්තේ තමන්ගේ ගුටි බැට වලින් බේරෙන්න කියලා හිතාගත්ත ස්වාමිදු ආයෙත් රජ්ජුමාලාට පාර දෙනවා. තමන් නිකරුණේ කිසිම වැරදක් නොකර ගුටි බැට කන එක රජ්ජුමාලා හිටිය හරිම දුකෙන්. රජ්ජුමාලාට දැන් තමන්ගේ ජීවිතේ පවා එපා වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා රජ්ජුමාලා තීරණය කරනවා තමන්ගේ සියවදිය නසා ගන්න. ඒක නිසා රජ්ජුමාලා කරන්නේ ලණුවක් කැලෑවට අරන් ගිහින් ගෙලවැල දාගන්න උත්සාහ කරනවා. මට මේ ජීවිතේ දැන් එපා වෙලා තියෙන්නේ. මට හැමදාම මෙහෙම දුක් විඳින්න බෑ. ජීවිතේ නැති කරගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. රජ්ජුමාලා මෙම තමන්ගේ ජීවිතේ නැති කරගන්න යනකොටම ඊතාමන් නිවුණුසරෙන් රජ්ජුමාලා කියලා කවුරුන් හෝ පුද්ගලෙක් ඇයට කතා කරනවට ඇහුණා. ඉතින් රජ්ජුමාලා වටපිට බැලුවා කවුද මේ ඝන වනාන්තරයේදී තමන්ට කතා කරේ කියලා. ඇය මේ වටපිට බලනකොට තමයි ඇය දැක්කේ ඊතාම ශාන්ත විදියට ගසක් ළඟ වාඩි වී සිටින අපමා ගෞතම බුදුරජාණන් වහන්සේව. ඉතින් රජ්ජුමාලා බුදුන් වහන්සේ අසලට ගොස් බුදුන් වහන්සේට වැඳ නමස්කාර කර ඇයට සිද්ධ වෙච්ච හැම දෙයක්ම බුදුන් වහන්සේට පැවසුවා. රජ්ජුමාලාගේ දුක ඇසූ බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා රජ්ජුමාලාගේ හිතේ තිබ්බ හැම දුකම නිමිලා ගියා. ඒ වගේම ඇගේ හිතට හොඳ සිතුවිලි පහළ වුණා. ඇයට තේරුණා තමන් සිවදිවි නසා ගන්න ගිය වැඩේ හරිම මෝඩ ක්‍රියාවක් කියලා. ඉතින් රජ්ජුමාලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට ආයෙ ස්වාමි දූලයා ගෙදරට පිටත් වෙලා ගියා. එදා ඉඳන් රජ්ජුමාලා හුඟක් උද්‍යෝගිමත් විදිහට තමයි ස්වාමිදුවයි ගෙදර වැඩ කටයුතු ටික කරේ. ස්වාමිදුව කොච්චර රජ්ජුමාලාට බැන්නත් රජ්ජුමාලා ඒ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. ඉතින් ස්වාමිදුවටත් පුදුම හිතෙනවා රජ්ජුමාලාගේ මේ වෙනස් වීම ගැන. රජ්ජුමාලා තමුන් ළඟකදී ඉඳන් හරිය වෙනස් වෙලානේ. වෙන්දට මං බැන්නත් අනිනවා. ඒත් දැන් මං දැන් තමසට ගැහුවත් තමස දැන් hina වෙනවනේ. මෙහෙම නිතරම hina වෙලා ඉන්න පුළුවන් තවසර මොකක් හරි වාරයක්වත් ලැබුණද? ස්වාමිදු අද කැලේදී මට අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේ හමු වුණා. උන්වහන්සේගේ ධර්මය අසා මම බුදුන් සරණ ගියා. අදින් පසුව කවුරුන් හෝ මට හිරිහැර කරත් මං ඒ ඉවසාගෙන ජීවත් වෙනවා. ඒකයි බුදු ගුණ. රජ්ජුමාලාගේ මේ උද්‍යෝගිමත් බවට කැමති වෙච්ච ස්වාමිදුවටත් ආසිතෙනවා බුදුන්ගේ ධර්මය ශ්‍රවණය කරන්න. ඉතින් ඇය රජ්ජුමාලාගෙන් කාරුණික ලෙස ඉල්ලනවා අපමහා ගෞතම බෝසතාණන් වහන්සේ ළඟට ඇයවත් තරන් යන්න කියලා.
ඉතින් රජ්ජුමාලා ඒක ඒ විදිහටම කරනවා. ස්වාමිදූ බුදුන් වහන්සේගේ ධර්මය ඇසූ සැනින් ඇගේ හිතේ තිබ්බ නපුරු හැම සිතුවිල්ලක්ම මැකිලා යනවා. ඒ වගේම ඇයට තේරෙනවා මෙච්චර කාලයක් රජ්ජුමාලාට කරපු වැරදි ගැන. ඉතින් ධර්මයේ තේරුම්ගත් ස්වාමිදුව රජ්ජුමාලාට එදා ඉඳන් මෛත්‍රී කරන්න පටන් ගත්තා. අනේ රජ්ජුමාලා මට සමා වෙන්න. ඇය රජ්ජුමාලාව වහල්කමින් මුදවාගෙන තමන්ගේ සහෝදරියට වගේ සැලකුවා. දැක්කනේ යාළුවනේ ධර්මයට පුළුවන් හැම නපුරම පළවා හරින්න. මේ කතාවෙන් අපිට දෙන ආදර්ශය තමයි අපි කෙනෙක්ට වෛර කරොත් අපිට කවදාවත් සැනසීමක් දැනෙන්නේ නැහැ. අපි මිනිස්සුන්ට මෛත්‍රී කරන තරමට අපේ හිත නිදහස් වෙනවා. ඉතින් මේ වගේ කාටුන් කතන්දර දිගටම බලන්න අපේ සිංහල ස්ටෝරි වර්ල්ඩ් YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඔයාලට සුබ දවසක්.